ඔබ දවසක් කොහමද මේ අද ආවා මේ පාක් එකට එද්දී මේ ඔව් පාක් එකට එද්දී මේ සයිප්‍රස් ඉඳලා ආපු මේ නංගි කෙනෙක් හම්බුණා මේ සීනේ. ඉතින් අපි යාගෙන් පොඩ්ඩක් මේ ප්‍රශ්න කෙරුවා මොකද මේ ඉතාලිය ගොඩක් සයිප්‍රස් වලට ආපු අයට නිකන් බ්ලැක් ලේබල් එකක් වැදිලා තියෙනවානේ නිකන් ඔක්කොම කියන්නේ සයිප්‍රස් වල වේයෝ සයිප්‍රස් වලින් ප්‍රැක්ටිස් වෙලා මේ එන්නේ ඇවිල්ලා මේ නොයිකුත් අපචාර වැඩ කරනවා මුල මතක නැහැ ඒ වගේ දේවල් කියනවානේ. ඔයත් ඒ වගේ කෙනෙක් නේද අතනවා? නෑ එහෙම කෙනෙක් නෙමෙයි මම. ඉතින් මෙහි කට්ටිය එහෙම අපිට සයිප්‍රස් ඉඳලා ඇවිල්ලා ලේබල් එකක් ගහලා තියෙන සයිප්‍රස් කට්ටිය හොඳ නැහැ කියලා. එහෙම ඉතින් හොඳ කට්ටියක් ඉන්නවා නැති අයත් ඉන්නවා. ඉතින් ඉතාලියෙත් ඉන්නවා හොඳ අයත් 150ක් වගේ හොඳ මිනිස්සුත් ඉන්නවා නරක අයත් ඉන්නවා. සයිප්‍රස් වලත් ඒ වගේ 150ක් හොඳ අය ඉන්නවා නරක අය ඉන්නවා. ඉතින් මේ සමහර අය ඉතින් මෙහෙ ඇවිල්ලා ගොඩක් අය වැරදි වැඩ කරාම ඉතින් හැමෝම එක විදිහට බලනවා. ඒකයි වෙලා තින්නේ. ඔයාටත් ඒ වගේ දේවල් වෙලා තියෙනවද ඉතාලිය ඇවිල්ලා? ඔව් මටත් ඉතින් ඒ වගේ වෙලා තියෙනවා. මේ රස්සාවක් නැතුව ටික දවසක් හිටියා. ඒ දවස්වල ඉතින් ප්‍රශ්න වුණා. රස්සා රැකියාවක් හොයාගන්න මේ අමාරු වුණා. ඉතින් පිරිමි අය බලන්න ඉතින් අර සයිප්‍රස් ඉඳලා ආපු අය වපරහෙන් තමයි බලන්නේ. 아무තු විදිහට සතු දිහා බලන විදිහට තමයි බලන්නේ. ඉතින් හොඳ කට්ටියත් උදව් කරන අයත් ඉන්නවා. ඒ හැමෝමත් එහෙම කරන්නේ නැහැ. ඉතින් දැන් ගොඩක් අය උදව් කරපු අයත් ඉන්නවා රැකියාවක් හොයාගන්න. සමහර අය උදව් කරනවා සමහර අය උදව් කරන්නේ නැහැ. ඒ වගේ ඉතින් හැම තැනම තියෙනවා සයිප්‍රස් අය සාමාන්‍යයෙන් හොඳ නැහැ කියලා තමයි කියන්නේ සයිප්‍රස් ඉඳලා එන කට්ටිය. හොඳ නැහැ කියන්නේ ඔයාලට මේ සයිප්‍රස් ඉඳලා එද්දි මොනාරි ට්‍රේනින් එකක් සයිප්‍රස් වලින් දීලා එවනවද මේ මෙහෙම හැසිරෙන්න මෙහෙම මිනිස්සුන්ගේ පවුල් කඩන්න මෙහෙම කියලා මොනාරි ඒ වගේ ප්‍රශ්නද තියෙන්නේ ඔක නිකන් ඒ වගේ අපිට තේරෙන්නේ ඒකයි. නෑ එහෙම දෙයක් ඒ මිනිස්සු ට්‍රේනින් කරන්නේ නෑ. ඉතින් මේ අපි මේ ඒ රටෙත් ඉන්නේ මෙහි ඉතාලියේ ඉන්න යුරෝප් මිනිස්සු අර පඩිය අඩු ප්‍රශ්න විතරයි තියෙන්නේ. හේ යුරෝ 500ක් වගේ ගෙවන්නේ. ඉතින් මෙහි 1000ක් වගේ ලැබෙනවා. ඒ ප්‍රශ්නේ ඉඳ තමයි ගොඩක් මෙහෙට එන්නේ. ඒ වුණාට දැන් හිතෙනවා එහෙ හිටියනම් හොඳයි කියලා. දැන් මෙහි ආවට පස්සේ ගොඩාක් ඉතින් ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන. අර වීසා එකක් නැති ප්‍රශ්නින්ද ජොබ් එකක් හොයාගන්න අමාරුයි. සමහර අය උදව් කරන්නේ. එහෙම එනවනම් මං කියන්නේ සයිප්‍රස් වල ඉඳලා එන කට්ටියට මේ තමන්ගේ කෙනෙක් ඉන්නවනම් මෙහෙට එන්න කියලා. නැත්තම් එහෙම කාගෙකවත් උදව් බලාපොරොත්තු වෙන්න එපා කියලා. ගොඩක් අය ඉතුරු ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්නවා එහෙම ආවහම. අර දැන් අපිට මේ සයිප්‍රස් ඉඳලා එන්නෙත් හොඳ නැහැ ඇති අය කියලා කියන්නේ ගොඩක් අය. ඒ හින්දාද දන්නේ නැහැ එහෙම කියන්නේ. දැන් මේ කාලේ ගොඩක් දැන් ආපහු එනවනේ සයිප්‍රස් ඉඳලා ගොඩක් අය ඉතාලියට එනවනේ. ඒ කට්ටිය ආදිසි ආවොත් එහෙම පුළුවන් ද ඔයාට උදව් කරන්න ඔයාලට මේකට කමෙන්ට් එකක් හරි දාලා උදව් ඉල්ලුවොත් ඉන්න තැනක් වල දුන්නා රස්සාවක් වල දෙන්න කාර්ය මොනාරි කවුරු හරි ඉල්ලුවොත් ඔයාට පුළුවන් ද උදව් කරන්න? පුළුවන් උදව් කරන්න රැකියාවක් හොයාගන්න. දැන් මෙහි උදව් කරන ගෲප් හදලා ඔය කට්ටිය ඉන්න රෝමි උදව් කරන අය එහෙම උදව් කරන පිරිමියත් ගොඩක් ඉන්නවා. ඒ ගෲප් වලට ඇඩ් කරලා නම්බර්ස් දීලා එහෙම ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඔයාට පුළුවන් උදව් කරන්න කවුරු හරි කමෙන්ට් එකක් මේක දැම්මොත් මට උදව් කරන්න අක්කේ මේවා මම එනවා කියලා නේ. ඔයාට පුළුවන් සපෝට් එකක් දෙන්න. නෑ මං කියන්නේ ඉතින් ගොඩක් දුරටම දැන් එනවට වඩා සයිප්‍රස් එකේ ඉන්න තරමට හොඳයි කියලා. මෙහි ඉතින් ගොඩක් දැන් අමාරුයි. රිපුජි දාන්න ගියා ප්‍රශ්න කියනවා. මේ රිපුජි නොදැම්මත් ප්‍රශ්න ජොබ් එකක් රැකියාවක් හොයාගන්න ටිකක් අමාරුයි. දැන් ඉස්සර වගේ නෙවෙයි. මොනවාද ඔයාට මොනවාද තියෙන්නේ ඉතින් මේ ඉතාලිය ඇවිල්ලා මොනවාද තියෙන අත්දැකීම්? අත්දැකීම් කියන්නේ ඉතින් තියෙන ගොඩක් අත්දැකීම්. ඉතින් ප්‍රශ්න ගොඩක් කරදර වුණා රැකියාවක් හොයාගන්න ගිහිල්ලා. සමහර අය අපේ ලංකාවේ රැකියාවලට එක්කන් ගිහිල්ලා වැඩ කරගෙන සල්ලි දෙන්නේ නැති ඒවා තියෙනවා. ගොඩක් යාළුවන්ටත් එහෙම වෙලා තියෙනවා. සමහර අය සල්ලි ගන්න අය ඉන්නවා. සමහර අය නිකන් උදව් කරන අය ඉන්නවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. තාම මොනවද කියන්න තියෙන්නේ? මේ යාළුවන්ට දැන් මෙහි ඇවිල්ලා රිපුජි දාන කට්ටියටත් කියන්නේ රිපුජි දැම්මට පස්සේ අනවශ්‍ය ප්‍රශ්න දාගන්න එපා කියලා පිරිමි කට්ටියත් එක්ක යාලා ඊට පස්සේ මේ ඒව කොමිෂන් වලට දැනුම් දුන්නාට පස්සේ ප්‍රශ්න ඇති වෙනවා කියලා. මගේ යාළුවෙකුටත් එහෙම වෙලා තියෙනවා කියලා කියනවා. ඒකයි මොනවද යාළුවට වෙලා තියෙන්නේ? ඒ කියන්නේ පිරිමි කෙනෙක් එක්ක මේ ප්‍රශ්නයක් ඇති වෙලා එයා කොමිෂන් එකට ලෝය කෙනෙක් කරා ඒ ප්‍රශ්න දැනුම් දීලා මෙයා ලංකාවේ මෙහෙම ප්‍රශ්න නැති කෙනෙක් මෙයා මේ රටින් පිට කරන්න කියලා දැනුම් දීලා තියෙනවා. වගේ යාළුවෙකුට. ඔව්. ඉතින් මේ
ඒක තමයි විස්තරනේ. වාටත් මේ අර මොනවාද රස්සාවකටත් ගිහිල්ලා එතනිනුත් අයින් කෙරුවා මොකද්ද ඔය ප්‍රශ්න? ඔව් එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. පිරිමි කෙනෙක් මෙහි අයියා කෙනෙක් මේ රැකියාවක් හොයලා දුන්නා. ඊට පස්සේ ඉතින් එයා සති දෙකක් විතර ඉඳලා ඉතින් මේ මාව ජොබ් එකෙන් අයින් කරා. ඒ පරණ කෙනෙක් එහෙම. ඒ වගේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මෙහි සයිප්‍රස් ඉඳලා එන අය ගොඩක් එනවා නම් තමන්ගේ සහෝදරයෙක් හරි අම්මා තාත්තා හරි මෙහි ඉන්නව නම් එන්න කියලා තමයි මම කියන්නේ. නැතුව මේ අනිත් අය එච්චර උදව් කරන්නේ නැහැ. උන්ට සමහර අය උදව් කරන පිරිමි අය ගෑනු අය දෙගොල්ලම උදව් කරන අය ඉන්නවා. හැමෝම එහෙම කරන්නේ නැහැ. ගොඩක් ඔය ගෲප් වලින් ගොඩක් උදව් කරන කට්ටිය ඉන්නවා. ගොඩක් පිරිමි අයත් පරණ අය මේ ගොඩක් උදව් කරනවා. සයිප්‍රස් ඉඳලා ආපු අය ගොඩක් කරන අය ඉන්නවා. මටත් උදව් කරපු අය ඉන්නවා. සමහර අය උදව් කරන්නේ නැහැ. සමහර අය උදව් කරනවා. ඉතින් කොයි රටෙත් සයිප්‍රස්ලත් එහෙමයි. ඉතින් කොයි රටෙත් මේ හොඳ අය නරක අය හැම රටකම ඉන්නවා. දවාට කොහොමද? වාට ඉතාලිය හොඳයිද? මොකද ඉතාලියේ ඉතින් සයිප්‍රස් එක නම් එහෙ හොඳයි. ඉතින් මෙහෙට වඩා එහෙ අර පඩිය ප්‍රශ්නේ තමයි තියෙන්නේ. සයිප්‍රස් වල කොහෙද හිටියවා? නිකෝසියා වල. ඒ පඩි කීයක් ගත්තද? 500ක් ඔය ගත්තා. මෙහෙ කීයක් ගන්නවද? මෙහෙ 1100ක් ගන්නවා. යුරෝ. ඔව්. සන්තෝෂයි කියන්නේ මේ දැන් දුක් විඳලා හරි තැනකට ආවයි කියන්නේ. ඔව් තැනකට ආවා. ඉතින් හොඳයි. මෙහෙ අර දැන් තියෙන්නේ ඩොකියුමන්ට් ප්‍රශ්නේ තමයි. ඉතින් ඩොකියුමන්ට් එකක් හදා ගන්න ඕන. ඒ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් කවදා ඒක හදා ගන්න ලැබෙයිද දන්නේ නැහැ. දැන් රිපූජි එක ඇප්ලයි කරලා තියෙන්නේ. ඇප්ලයි කරලා රිපූජි දාලා තියෙනවා දැන් නේද? රිපූජි දාලා තියෙන්නේ. ඔව් ඒකින් තමයි දැන් මොකද රිපූජි දාපු නැති අර පොළොන්නරුවේ මේ පිරිමි ළමෙක් එයාව අල්ලලා පොලිසියෙන් අල්ලලා එයාව ලංකාවට ඇරලා. ඒ කොහෙද? නාපෝලි වල. ඔව් එහෙම ඉතින් ගොඩක් කියනවා. දැන් එනවනම් ඉතින් රිපූජි දාන්න ඕනේ. මම නම් කියන්නේ ගොඩක් දුරට දැන් මෙහෙට එන්න නැතුව ඉන්නව නම් හොඳයි කියලා. දැන් රිපූජි දෙන්නෙත් ගොඩාක් අය මේ දෙන්නේ නැහැ කියලා කියනවා. ඔව් දෙන්නෙත් නැහැ. අනිත් එක රිපූජි දාන අයවත් දැනට ගොඩක් රිජෙක්ට් කරනවා කියලා කියනවනේ. ඔව් රිජෙක්ට් කරුවා කියන්නේ දැන් යුරෝප් සංගමයේ තියෙන නීතිය අනුව එයාලා ලංකාවට අරිනවා අනිවාර්යයෙන්. ඒ එන රටවල වලට අරිනවා. දැන් දැනටමත් ගොඩාක් කරලා තියෙනවා. ඔව් එහෙම මේ ගොඩක් අයට දැන් මෙහෙ අයත් රිපූජි මෙහෙට එන්න කියලා. ඒ කියන්නේ එහෙ හිටියොත් මොනවද කරගන්න පුළුවන් නේ? ඔව් එහෙ ඉතින් වීසා එකක් තියෙනවානේ. ඉතින් මෙහෙ එන්නේ ඉතින් නීති අනුකූල නෙවෙයි මෙහෙට එන්නේ. එහෙම ඇවිල්ලා ඉතින් ප්‍රශ්න දාගන්න එපා කියලා මම කියන්නේ. හරි එහෙනම් ගොඩක් ස්තුතියි අපිත් එක්ක කතා කරලා. තාම මොන හරි තියනවාද විශේෂ දෙයක් එහෙම? විශේෂ දෙයක් නැහැ. ඉතින් කියන්න වෙන කියන්න තියෙන ඉතින් එන කට්ටියට හිතලා බලලා දෙපාරක් හිතලා බලලා එන්න කියලා මෙහෙට. දැන් ගොඩක් මේ රිපූජි දෙන්නෙත් නැති හින්දා. ඔයා එතකොට කොහොමද කාත් කවුරුත් නැතුව තනියම ආවේ? ඔයාලා නෑදෑයෝ කවුරු හරි ඉන්නවද? කොහොමද ඔයාගේ විස්තරේ මේ? මගේ නෑදෑය කවුරුත් නැහැ. මෙහෙ ඉන්න යාළුවෙක් මට උදව් කරා. ඉන්න රූම් එකක් එහෙම හොයලා දුන්නා. ඉතින් ඊට පස්සේ මෙහෙ ඇවිල්ලා ගෲප් වලට එහෙම ඇඩ් වෙලා මෙහෙ තව කට්ටිය උදව් කරා ජොබ් එකක් හොයාගන්න. එහෙම තමයි දැන් ජොබ් ආවනේ. දැන් ඔයාලට තුන් වේලටම කාලා ඉන්න තියෙනවා. නිදියන්න තැන තියෙනවා. හම්බ කරන පඩිය යුරෝ 1100 එහෙම විදිහම ඉතුරුයි නේ. සතපාරක් වියදන්නේ නෑ. වියදන්නේ නෑ. අමතරව බස් වලට නිවාඩු දවසට කීයක් හරි වියදම් වුණොත් තමයි. නැත්නම් අනිත් එක ඉතුරු කරගන්න පුළුවන්. දවස් 7ෙම කණ්ඩ බොණ්ඩක් දෙනවා. ඉන්න තැනක් තියෙනවා. ඔව් ඔක්කොම දෙනවා. ඔව් යුරෝ 1100ක් හම්බ වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ඉතුරුයි. ඔව් ඉතුරුයි. කීයටද වැඩ පටන් ගන්න? කීයටද ඉවර වෙන්නේ? උදේ 7ට පටන් අරගෙන හවස 7ට ඉවරයි. උදේ 4ට පටන් අරන් හවස 7ට ඉවරයි. ඔව්. අතින් පස්සේ ආ රූම් එකට ගිහිල්ලා එහෙම ඉන්නවා. එළියට යන්න බෑ. එළියට ඕන නම් යන්න පුළුවන්. මං එළියට යන්නේ නැහැ. ඔව් කවුරුත් නැහැ. තනියම ඉඳ එළියට යන්නේ නැහැ නේ. මම කියන්නේ හොඳයි වාගේ ජොබ් එක. සන්තෝෂයි නේ. හොඳයි සන්තෝෂයි. භාෂාව කොහොමද? භාෂාව. දැන් භාෂාව ගොඩක් දුරට පුළුවන්. කොච්චර කාලද ඇවිල්ලා? දැන් අවුරුද්දක් වෙනවා ඇවිල්ලා. අවුරුද්දෙන් භාෂාවත් පුළුවන්. භාෂාව හොඳට පුළුවන් දැන්. එහෙනම් ජය වේවා. ජය වේවා.